ඒ නිසා මතක තියාගන්න ඇලීම බැඳීම ඇති තැන්හි ශෝකේ දුක එනවා. ඉතින් ගිහි ජීවිතයක් ගත කරන ඇලීමෙන් තොරව යන්න බෑ. ඇලීම සම්පූර්ණයෙන් ඇති කරන්න ඕන නම් මහාන වෙන්න. වෙනම් ප්‍රතිපදාව. මට කියන්න ඕනේ ඒක කරදරයක් පොඩි ඇලීමක් බාධකයක් කියලා දන්නයි මහාන වෙන්න. හරිනේ? මොකද ඒ කට්ටිය තේරුම් ගන්නවා මේ බන්ධනේ තියාගෙන මේ සසරෙන් එතර වීම කරන්නට බෑ. ඒ නිසා උන් ගිහි ගියත් අහලා මහාන. ඒක උන්ගේ තීරණය. ගිහිගේ ජීවත් වෙන කෙනාට ඇලීම් බැඳීම තියෙන්න වෙනවා. පවුලක් නඩත්තු කරනකොට එහෙමයි. දරුවෝ ගුරුවෝ ඔක්කොම එක තියෙනවා. මතක තියාගන්න මේ ඇලීමේ බැඳීමේ අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. ඒක ඔබේ වසංගයේ තියෙන එකක්. කී ජීවිතේදී සම්පූර්ණ ඇලීම දුරු කරන්න. හරියම දුරු කරොත් එimhe එයා රහත් වෙනවා. රහත් වුණා කියන්නේ මහාන වෙන්නට ඕන. නැත්නම් පිරිනවම් පාන්නට ඕන. ගෙදරින් යනවා එයා. ගෘහ ජීවිතේ ගත කරනකොට බැඳීම් තියෙනවා. බැඳීම් තිබුණට බැඳීම් වල ඇලීම් වල අඩු වැඩිකම් ඇති කරගන්නට පුළුවන්. ඒක අඩු වැඩිකම් තියෙනකොට ශෝකයේත් අඩු වැඩිකම් සිද්ධ වෙනවා කියලා මතක තියාගන්න.